හායි කොහොමද ඔයාලට? ඉතින් මම ගොඩ කාලෙකින් තමයි travel blog එකක් කරගෙන එන්නේ. ඉතින් අද මම ගියේ අපේ ගෙදර ළඟ ඉඳන්ම යන්න පුළුවන් ළඟම තැනකට. මේ තමයි තලාතුඩුවාව පන්සල. තලාතුඩුවාව ආරණ්‍ය සේනාසනය කියලා තමයි කියන්නේ. ඉතින් අපේ ගෙදර ඉඳන් නම් කිලෝමීටර් 10ක් 15ක වගේ දුරින් තමයි තියෙන්නේ. පිහිටා තියෙන්නේ හබරාදුව කොග්ගල ප්‍රදේශයේ. කොග්ගල එයාපෝස් එක ගාවින් හැරලා පස්සේ මේ ආරණ්‍යට යන්න පුළුවන්. වටේම තියෙන්නේ කඩොලාන. ඒ දැන් පාර නම් හදලා තියෙනවා යන්න. තියෙන කොග්ගල ඔයත් එක්ක යාබදව තමයි තියෙන්නේ. ඉතින් මෙතනට ගියාම හරියම නිස්කලංක පරිසරයක් තමයි අපිට දැක්නට ලැබෙන්නේ. අපි ගොඩක්ම ආසනා මේ පරිසරයට. ඒකෙන්ද තමයි පොඩි ස්ට්‍රෙස් එකත් එක්ක ඒ පොඩි රිලීස් එකක් ගන්නත් එක තමයි අපි ගියේ. ඊට පස්සේ අපිට පොඩි ආසාවක් ආවා කොග්ගල ඔය වටේටම රවුමක් යන්න. ඉතින් මෙතන තියෙනවා බෝට් සෆාරි. ඉතින් ඔයාලට යන්න පුළුවන්. අපිත් ගියා. ඒ අනාථරතුරේදී ඇඩ්වෙන්චර් ගොඩාක් අවස්ථා අපිට හම්බ වෙනවා. මේ තියෙන එක අවස්ථාවක් අපිට මෙයාලත් එක්ක කෑම දෙන්න වගේ තමයි තියෙන්නේ. ඉතින් ටූරිසම් එහෙම ගොඩාක් මාස පැත්තක් ටූරිසම් කට්ටිය ගොඩක් මෙයාලත් එක්ක ඉන්නවා එහෙම කරනවා. ඊට පස්සේ අපි ආයෙමත් ලස්සන කඩොලාන පරිසරය අතරින් චුට්ට කොග්ගලොයේ දිහාවට ආවා. ඒ එනකොට අපිට කලාතුරකින් දක්න ලැබෙන දේකුත් දක්න ලැබුණා. මොකද්ද කිව්වොත් කොග්ගලොය කිව්වහම ගොඩම් ප්‍රසිද්ධ කිඹුල්ලුන්ට. ඉතින් අපිට කිඹුල් පැටියෙක් දැක ගන්න හම්බුණා. අද දවසම දැක ගන්න බැරි වුණා කිව්වා. හැන්දෑව තමයි මෙයා හිටියේ. ඉතින් මෙයාගේ අම්මත් මේ ළඟපාතේම ඉන්නේ ඇති. ඊට පස්සේ සිනමන් අයිලන්ඩ් එක තියෙනවා එතන කොග්ගලොය මැද. ඒ අයිලන්ඩ් එකේ අපිට ෆිෂ් තෙරපි එකක් ගන්න පුළුවන්. ඉතින් ඒක හරියම විනෝදයි. ඔයාලත් ගියොත් අනිවාර්යයෙන්ම ගන්න. හරිම විනෝදයි. හරිම ෂෝක්. ඉතින් ඔයාලත් ඒ එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඊට පස්සේ අපි කට්ටිය ආයිමත් ආවා. ඉතින් හරි විනෝද ගමනක්. ඉතින් ගාල්ලාවට ඉන්න කෙනෙක් නම් කියපු කට්ටියත් ඇති. කියපු කෙනෙක් ඉන්නව නම් කමෙන්ට් එකකුත් දාන්න. Okay, that's it. Bye.